හරි ළමයි අපි අද බලමු ICT concept වල තියෙන PDR එකක් වෙන RDRB එහෙම නැත්නම් redelivered rebalance කියන්නේ මොකද්ද? ඒක වල trade වලට use කරන්නේ කොහොමද කියලා. එතකොට සාමාන්‍යයෙන් redelivered rebalance එහෙම නැත්නම් RDRB එක ඔයාලා දන්නේ නැතුවම ඔයාලට RBRD එක හේතු කොටගෙන වෙන දෙයක් මම කියන්නම්. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. මාකට් එකේ ඔයාලා PDR එකකට එනකම් බලාගෙන ඉන්නවා. හරිද? අපි කියමුකෝ මේ හරින් තියෙන ඕඩර් බ්ලොක් එකක් කියලා. මාකට් එක මොකද කරන්නේ? එතෙන්ට එන්නේ නැහැ. වෙන කොහෙට හරි ඇවිල්ලා මේ මොකක් හරි ලෝ එකක් හරි ස්විප් කරලා එයා කන්ටිනියු කරනවා. මම පොලිෂ් එක්සැම්පල් එකක් කිව්වේ. හිතන්න ඔයාලා මෙතන බලන් ඉන්න ඕඩර් බ්ලොක් එකකට එනවා. හැබැයි ඉන්නේ නැහැ. මේ මගට ඇවිල්ලා මාකට් එක යනවා. අන්න ඒ වගේ අවස්ථාවක බොහෝ දුරට ඒකට හේතුව වෙන්න මෙයා වෙන්න පුළුවන්. RD RB එකක් උඩ තියෙන නිසා වෙන්න පුළුවන්. මොකද ප්‍රයිස් එක මාකට් එක ප්‍රයිස් එක බැලන්ස් කරලා තියෙනවා නම් ඊට උඩින් ඔයා බලාගෙන ඉන්න PDR එකට උඩින් ඔයාගේ PDR එකට ආපහු එන්න ඕන කියලා එකක් නෑ. මොකද මාකට් එක ඊට උඩින් බැලන්ස් කරලා තියෙනවා එයාගේ ප්‍රයිස් එක. එතකොට මේ ඔයාගේ PDR එකට ඔයා අන්මිටිගේටඩ් කියලා බලාගෙන හිටියට එතෙන්ට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව වෙන්න මෙයා වෙන්න පුළුවන්. අපි බලමු මේ RD RB එක කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාලා දන්න ඇති fair value gap එකක් කියන්නේ මොකක්ද කියලා. හරිද? fair value gap එකක් කියන්නේ මෙන්න මේ වගේ කැන්ඩල්ස් තුනක් අතර මෙන්න මෙහෙම බොඩි එකකින් හැදෙන හිඩසටනේ මැද. එතකොට මේකට අපි කියනවා fair value gap එකක් කියලා. එතකොට RD RB එකක් වෙන්න නම් මෙන්න මේ විදිහට මම මේ බුලිෂ් එක්සැම්පල් එක මුලින්ම කියන්නේ පළවෙනි කැන්ඩල් එකේ වික් එක තියලා ඊළඟ කැන්ඩල් එකෙන් ඒක වයලේට් කරගෙන ගිහිල්ලා මේ ක්ලෝස් වෙනවා. එතකොට අපි RD RB එකක් කියලා කියන්නේ මෙන්න මේ පළවෙනි කැන්ඩල් එකේ ක්ලෝසින් ප්‍රයිස් එකට ගහ ගන්න ඔයා එක ලයින් එකක් ඊට පස්සේ ඊළඟ කැන්ඩල් එකේ වික් එකට ඕපන් වෙන වික් එකට. එතකොට අපි වෙන්න මේකට මොකද කියන්නේ RD RB එකක් කියලා කියනවා. හරිද? එතකොට මේක RD RB එකක් වෙනවා. මේක චුට්ටක් වෙනස් කරලා ගන්න අවස්ථාවක් තියෙනවා. ICT එහෙම මම දැකලා තියෙනවා. එයාගේ ලෙක්චර්ස් වල සමහර වෙලාවට පොඩ්ඩක් වෙනස් විදිහට ගන්නවා. ඒ වුණාට ස්ටෑන්ඩඩ් විදිහට ගොඩක් මම දැකලා තියෙන්නේ මේ විදිහට තමයි RD RB එක ගන්න. මේ සෝන් එක. හරිද? එතකොට ඔයාලට සෝන් එකක් විදිහට ආපහු කියන්නම්. මෙන්න මේ පළවෙනි වික් එක තියලා ආපු කැන්ඩල් එකේ මෙන්න මේ ක්ලෝසින් ප්‍රයිස් එකයි ඊළඟ කැන්ඩල් එකේ වික් එක දක්වායි ගන්න පුළුවන් සෝන් එක විදිහට RD RB එකක් විදිහට. එතකොට ඕකට තමයි RD RB කියන්නේ. මම මේකට තව ඕක මෙහෙම වෙන අවස්ථාවක් තියෙනවා. හරිද? දැන් ඔයාලා හිතලා මම දැකලා තියෙනවා මෙහෙමත් ගන්නවා කට්ටිය. මෙන්න මේ වගේ කැන්ඩල් එකක් තියෙනවා. හැබැයි ඊළඟට හැදෙන කැන්ඩල්ස් අතරේ මෙන්න මෙහෙම හිඩසක් තියෙනවා. fair value gap එකක්. හැබැයි ඊට කලින් හැදිච්ච කැන්ඩල් එකකින් ඒ ලෙවල් එක මොකද කරලා තියෙන්නේ? වයලේට් කරලා තියෙනවනේ මේ. මෙතන fair value gap එකක් තිබ්බට ප්‍රයිස් එක ඒකට උඩින් ගිහිල්ලා තමයි ආපහු අපාර යන්නේ fair value gap එක හදාන්නේ. එතකොට ඒත් මේ සම්පූර්ණ සෝන් එක RD RB එකක් විදිහට ගන්නවා මම දැකලා තියෙනවා. මෙන්න මෙහෙමයි. මෙන්න මේ විදිහටයි. හරිද? වික් එක තියලා කැන්ඩල් එකේ ක්ලෝසින් ප්‍රයිස් එකයි ඊළඟ කැන්ඩල් එකේ වික් ලෝ එකයි ගන්න පුළුවන් RD RB එකක් විදිහට. ඒකට එහෙම ගන්නවත් මම දැකලා තියෙනවා. මේ ඔයාලා එක විදිහකට ස්ටික් වෙන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයා මෙන්න මේ විදිහට ගත්තා නම් හරි. මේ ඔයාට මම පෙන්නන්නම් මේකේ innercircletrader.net එකේ තියෙන එක්සැම්පල් එකකුත් ඔයාට පේනවා ඇති. මෙතන මාකට් එක මේ buy side sweep කරලා structure එක shift කරලා මේ ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක බොහෝ දුරට ඔයාලට මේ දේ වෙනවා ඇති. මේ මෙතන දැන් unmitigated OB එකක් තියෙනවා. ඒ වුණාට මාකට් එක එතෙන්ට ඇවිල්ලා නැහැ. RD RB එකෙන් හැරිලා තියෙනවා. දැන් මේ හරිය RD RB එකක් තියෙද්දි මේ උඩින් fair value gap එකක් තියෙනවා වලට පේනවද මෙන්න මෙතන. මේ fair value gaps වලට එන්නේ නැහැ. ඒක breakaway gaps එකක් කියලා අපි කියනවා. එතකොට එන්නේ නැති fair value gap එකකට මාකට් එක නැවත එන්නේ නැහැ කියලා හිතන fair value gap එකකට අපි කියනවා breakaway gap එකක් කියලා. එතකොට breakaway gap එකක් වෙන්න නම් මේ එක්සැම්පල් එකේ යනවා ඊට පල්ලෙහෙන් RD RB එකක් තියෙන්න ඕන. මේක මේ බුලිෂ් එක්සැම්පල් එකක් නා ඊට උඩින් RD RB එකක් තියෙන්න ඕන. හරිද? මේ එතකොට ඒකට අපි breakaway gap එකක් කියලා කියනවා. මේ දැන් ඔයාලට පේන නැති මෙතන RD RB එක කොහොමද ඇදලා තියෙන්නේ කියලා. දැන් මෙතන එක්සැම්පල් එකේ නම් අරගෙන තියෙන්නේ ඊට කලින් කැන්ඩල් එකේ වික් එකේ lowest price එක තමයි අරගෙන තියෙන්නේ. හැබැයි එහෙම ගන්නම කියලා එකක් එහෙම ගන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට පළවෙනි කැන්ඩල් එකේ RD RB එක හැදෙන පළවෙනි කැන්ඩල් එකේ closing price එකයි තුන්වෙනි කැන්ඩල් එකේ වික් high එක දැන් මේක යනවා නම් මේ එක්සැම්පල් එකට යනවා නම් වික් high එක සහ ඒ zone එක ඒ දෙක එකතු ගන්න RD RB එක විදියට. මම දැකලා තියෙනවා RRPR කියලාත් කියනවා. මේ තියෙන්නේ the RD RB also called RRPR කියලා. කියන්නේ
මේ අකුරු ටික මුල් අකුරු ටික එකතු කරලා කියන එකක්. එනම ඕන එකක් කියාගන්න එක ප්‍රශ්නයක් නැහැ. මේ ඉතින් මං හිතනවා ඔයාලට RDRB එක කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති කියලා. මං ආපහු කියනවා RDRB එකක් තියෙද්දි ඊට පල්ලෙහින් තියෙන PDRS වලට නැවිත් යන්න පුළුවන්. එතකොට මං හිතනවා ඔයාලට රීඩිලිවර් රීබැලන්ස් එහෙම නැත්නම් RDRB එක කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති කියලා. එක දෙයක් ඔයාලා මතක තියාගන්න සාමාන්‍ය මාකට් එක RDRB එකක් තියෙද්දි දැන් අපි බුලිෂ් එක්සැම්පල් එකක් ගමුකෝ. මාකට් එක බුලිෂ් කියලා හිතන්න RDRB එකක් තියෙද්දි ඊට පල්ලෙහින් තියෙන PDRS වලට නැවිත් යන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ PDRS මේ ගන්න පුළුවන් එන්නේ නැති PDRS විදියට ඔයාලගේ ට්‍රේඩ් ෆ්‍රේම් කරද්දි. දැන් ඔයාලා හිතන්න මෙන්න මෙහෙම RDRB එකක් තියෙනවා. පල්ලෙහා ඊට යටින් ෆෝම් වෙච්ච ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා. මේ ෆෙයාර් වැලියු ගැප් එකට මාකට් එක එන්නේ නැහැ ගොඩාක් වෙලාවට. හරිද? මොකද උඩ RDRB එකක් තියෙන නිසා ප්‍රයිස් එක උඩින් බැලන්ස් කරලා තියෙන නිසා. හරිද? එතකොට මේකට අපි කියනවා බ්‍රේක් අවේ ගැප් එකක් කියලා. හරිද? මෙන්න මේ ෆෙයාර් වැලියු ගැප්ස් වලට RDRB එකකට පල්ලෙහින් තියෙන ෆෙයාර් වැලියු ගැප්ස් වලට බුලිෂ් නම් බෙයාරිෂ් නම් අනිත් පැත්තට අපි කියනවා බ්‍රේක් අවේ ගැප්ස් කියලා. එතකොට ඒවට මාකට් එක එන්නේ නැහැ කියලා තමයි අපි කියන්නේ ICT concepts වලදී. මේ එතකොට ඔයාලට පුළුවන් RDRB එකට ආවට පස්සේ RDRB එක ඔයාලට මෙෂර් කරන්න පුළුවන් කලින් වගේම ආවට පස්සේ අනිත් කන්ෆර්මේෂන්ස් බලලා ඔයාලට ට්‍රේඩ්ස් ගන්න පුළුවන්. මේ මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊළඟ වීඩියෝ හම්බෙමු.